මේ තියෙන ව්‍යවස්ථාව රට බෙදලා තියෙන ව්‍යවස්ථාවක් සැබවින්ම. හැබැයි මෙතෙක් හිටිය කිසිදු ජනාධිපතිවරයෙක් ඉදිරිපත් උනේ නැහැ. රට බෙදලා තිබුණා. ජනාධිපතිවරයා යටතේ තියෙන බලතල පාවිච්චි කරලා මේක ඒකාබද්ධව පවත්වාගෙන ගියා දිගටම. ඒකේ රටක් හැටියට දිගටම පවත්වාගෙන ගියා. යම් විදියකින් පළාත් සභා පත් කරලා දැන් ඔය ඉන්න ජනාධිපතිතුමාගේ අගමැතිතුමිය ආදීන්ගේ මානසිකත්වයට අනුව බැරි වෙලාවත් අනිවාර්යෙන් ඒක සිද්ධ වෙන්න ඉඩකඩ වැඩි. මහා ඇමතිට යටත් වෙන ආණ්ඩුකාරවරයෙක් පත් කළොත් අන්න එදාට මේ රටේ ඒකීය භාවය ගැන ආයේ කතා කරන්න ඉඩක් නැහැ. මොකද හේතුව ඒ අනුව ඒ අය ඒ අවශ්‍ය කරන අනපනත් සම්මත කරගන්නවා. ඒ අනපනත් සම්මත කර ගැනීම ඇතුලේ ඒවා වළක්වන්න කිසිවෙකුටත් නැහැ. ජනාධිපතිතුමාටත් උඩ බලාගෙන ඉන්න විතරයි වෙන්නේ. මොකද ඔහුට බලයක් නැහැ. ඒව නතර කරන්න ඉන්දියාවේ ජනාධිපතිට තියෙන බලය අපේ ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් නැහැ. ඔය ආර් සම්බන්ධන් මහත්මයා 2012 එක්තරා සමුළුවක් පවත්වමින් මඩකලපුවේදී සඳහන් කරනවා. එතුමා කියනවා මේ අපි ගාන්ධිවාදී සාමකාමී සටන් ව්‍යාපාර වලින් තමයි අපි මේ ඊළාමේ දිනාගන්නේ. එහෙම නැතුව යුද්ධයෙන් නෙමෙයි කියලා. දැන් මේ වෙනකොට අපි දන්නවා එක පැත්තකින් ආණ්ඩුව අර මේ ආර්ථික අර්බුදයෙන් නිදහස් වෙන්න IMF ක්‍රියාකාරීත්වය යටතේ කියලා එක පැත්තකින් ඒකට හිර කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුම් අත්සන් කරලා ඒ ගිවිසුම් වලට හිර කරලා තියෙනවා. ඒ වගේම මේ රට සෝපා ගිවිසුම ඒත් එක්කම අපි දන්නවා එක්කා ගිවිසුම ඉන්දියානු සහ ඇමරිකානු ගිවිසුම් හරහා අපිව ගොදුරු කරගන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා කිසිසේත්ම සෝපා ගිවිසුමේ බී ඇමුණුමට අස්සන් තබන්නට තියා හිතන්නවත් එපා කියලා අපි ජනාධිපතිතුමාට කියනවා. එහෙම වුණොත් එහෙම අපේ රටට ඇමරිකානු හමුදාවන්ට නිදැල්ලේ ඇවිල්ලා දැනුම් දෙන්න නැතුව ඇවිල්ලා ඔවුන්ගේ යුද හමුදා ඇඳුම් වලින් මේ රට පුරා හැසිරෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. 16 වෙනි සංශෝධනය ඇතුළේ නේද අර සිංහල භාෂාව උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍යයේ මොකද පරිපාලන භාෂාවක් නෙමෙයි. අපේ උතුරේ සහ නැගෙනහිර අපේ කොච්චර වෙහෙර විහාර තියෙනවද? කොච්චර අපේ මිනිස්සු ඉන්නවද සිංහල මිනිස්සු? ඒගොල්ලන්ට අඩු ගානේ නඩු කොපියක් ගන්න විදියක් නැහැ. හැබැයි මුළු රටේම දෙමළ භාෂාව පාවිච්චි කරනවා පරිපාලන භාෂාව හැටියට. උතුරු සහ නැගෙනහිර දෙකේ සිංහල භාෂාව නැහැ. ඒ කියන්නේ සිංහලයෝ සිංහල රටේ අසරණ වෙලා ඉන්නේ. විශේෂයෙන් අපේ උතුරු නැගෙනහිර පළාත්වල තියෙන ආරක්ෂක ස්ථාන ආරක්ෂක මර්මස්ථාන මේ වෙනුවට ක්‍රමානුකූලව අපිට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව ඒ හමුදාව තුලින්ම ලැබෙන තොරතුරු වලට අනුව අපිට පේනවා මේ ඇතුලේ හමුදා කඳවුරු එළියට තිබුණාට ඇතුළ සම්පූර්ණයෙන් ක්‍රියාකාරීත්වය හිස් කරලා බට කණ්ඩායම් අයින් කරලා දැන් ඒව නිකන් අර හිස් බවට පත් කරගෙන යනවා. ඒ නිසා ක්‍රියාන්විත කීපයක් ආරම්භ කරන්න පුළුවන්. එකක් තමයි ඒ පළාත්වල සංවර්ධනයේ මේ හමුදාව යොදා ගන්න පුළුවන්. සමහරලාවට හෙට එන්නේ නිත්වාසුලි ගුණාටුව නෙමෙයි. හෙට වෙනත් ආකාරයක දෙයක් ආවා. අපි දැක්කනේ හමුදාව නොහිටියනම් මොකද වෙන්නේ ආරක්ෂාවට. ඒ නිසා මේ හමුදාව කියලා කියන්නේ සිංහලයන්ගේ හමුදාව විතරයි කියලා හිතාගත්තු මේ ගොන් අදහසින් පාලකයෝ මිදෙන්න ඕනේ.